ආයිබෝන් අපි අද කතා කරමු කොරියානු භාෂාවේ කොරියානු භාෂාවේ ක්‍රියාපද අතීත කාලේ කියන්නේ කොහොමද? ඒ කියන්නේ සාමාන්‍ය භාෂාව තුලින් කියන්නේ උසස් භාෂාව සාමාන්‍ය භාෂාව කියලා භාග දෙකක් තියෙනවානේ. ඒ භාෂා උසස් භාෂාව සාමාන්‍ය භාෂාව කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ උසස් භාෂාව අතීත කාලේ කියන්නේ විදිය වෙනස්, සාමාන්‍ය භාෂාව අතීත කාලේ කියන්නේ වෙනස්. අපි බලමු අද සාමාන්‍ය භාෂාව තුලින් කොහොමද ව්‍යාකරණය ක්‍රියාපද අතීත කාලේ කියන්නේ මොකද? ක්‍රියාපද සාමාන්‍ය භාෂාව තුලින් අතීත කාලේ කියන්නේ කොහොමද? හරි. මොකද මේ අසය, ඔසය, හෙසය. මොකද? අසය, ඔසය, හෙසය. මොකද අසය ඔසය කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය භාෂාව තුලින් ක්‍රියාපද අතීත කාලේ කියන්නේ ව්‍යාකරණය. හරි. මේ ගෙලින් කොහොමද කියලා බලමු ඉස්සෙල්ලා. හරි. ක්‍රියාපදයක් කෙලින්ම අපි මේ ව්‍යාකරණයක් අපිට එකතු ගන්න බෑනේ. ක්‍රියාපදයෙන් මූලික ස්වරූප ගන්න. මේක තමයි ඡාදා කියන්නේ විදිය. හරිද? මේ තියෙන මූලික ස්වරූපය. අපි අනිවාර්යයෙන් කියන්නේ දාප්‍රත්‍ය ඉවත් ගන්න බෑ. දාප්‍රත්‍ය ඉවත් ගන්නද අපිට ක්‍රියාපදයක් එකතු කරන්න කියන්නේ. ආදේශ කරන්න බෑනේ. එතකොට මේ දාප්‍රත්‍ය ඉවත් කරලා තමයි අපි ව්‍යාකරණයක් එකතු කරන්න තියෙන මූලික ස්වරූපය. හරිද? හරි. අපි බලමු ක්‍රියාවලිය අවසන් වෙලා තියෙන්නේ ආ ඕ වලින් කියලා. ඒ ක්‍රියාවලිය අවසන් කරේ ක්‍රියාවලිය අවසන් වෙලා ආ ඕ වලින් නම් කෙලින්ම අපි දාන අස්සය. මොකද ඒ ක්‍රියාවලිය අවසන් වෙලා ආ ක්‍රියාවලිය අවසන් ආ දීර්ඝ ඕසරේ නම් කෙලින්ම අපි දාන අස්සය. හරිද? මේ මොකද ඡාදා. ඡාදා කියන්නේ නිදිනවා. හරි දාප්‍රත්‍ය ඉවත් කර. දාප්‍රත්‍ය ඉවත් කරලා පස්සේ මොකද මේ අවසන් කරන්නේ මේ බලන්න. ක්‍රියාමූලය අවසන් කරලා ක්‍රියාමූලය දාප්‍රත්‍ය ඉවත් කරලා පස්සේ ඒක ක්‍රියාමූලය කරනවා. කෙලින්ම දාප්‍රත්‍ය ඉවත් කරලා පස්සේ මොකද ක්‍රියාමූලය අවසන් කරන්නේ? ආසය. ආසයෙන් නම් කෙලින්ම මොකද දාන්නේ? ක්‍රියාමූලය අවසන් කරන්නේ ආ ඕ වලින් නම් අස්සය දානවා. දැන් මොකද කරන්නේ? කෙලින්ම ආසයෙන් අයින් කරනවා. ඒ කියන්නේ ආසයෙන් අවසන් කරනවා. කෙලින්ම අස්සය දැම්ම මොකද්ද? චස්සය. නිදේ ගන්නවා. චස්සය. නිදේ ගන්නවා. හරිද? දැන් මෙතන එහෙම ඉන්නේ කවුද? හරිද? එහෙම ඉන්නේ මේ චා සොයෝ චාස්සය කොහොම ඉන්නේ? චාස්සය එහෙම ඉන්නේ. කියන්න තමයි. හරි එහෙම ඉන්නේ නේ. හරිද? ඇයි මේ මෙතන ආසරේ කොහොමද දිනන්නේ? ඉතින් ආසරේ කොහොමද අපි ඔය එකතු කරන්නේ? වැඩක් නැහැ. කෙලින්ම අපි ලේසියට කියන්නේ අමාරු කරගන්න ඕනේ. චාස්සිය කියන්න ඕනේ. කියන්නේ. එහෙම කියන්න ඕනේ. කෙලින්ම මොකද කරන්නේ? ආසරේ මෙතන තියෙනවා. කෙලින්ම අපිට නිකම් දීලා තියෙනවා. මොකද අපි ආයෙත් අපි ගත්තා. වැඩක් නැහැ. කෙලින්ම උත්තුත් එක දැම්මා. දැන් දෙන්නේ කියන්නේ. ඒක දැම්මා. තා ඕස දෙන්නවා. චාස්සිය නිදාගත්තා. හරිද? ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මොක්තා. මොක්තා කියන්නේ කන. හරිද? දැන් මොක්තා කියලා කියන්නේ මුලික ස්වරයෙන් වෙන්නේ. අපි දාපත් ඉවත් කරන්න බෑ මේ ව්‍යාකරණ ආදේශ කරද්දී. හරිද? එතකොට බලන්නකො. දාපත් කියන අයින් කරන බලන්න. වැඩක් නැහැ. බයිටවත් මට මොකද්ද? එල්ලෙක්වත් සෙට් වෙන්නේ නැහැ. ඌ අයින් කරනවා. ඌ වැඩක් නැහැ. ඌ ඒකත් මේ මුත් කරගන්න. හරිද? ඌ අයින් කරනවා. හරිද? අයින් කරපාගෙන ඉන්නවා උඩි යවුවා. ඊට පස්සේ බලන්න මොකද්ද? ඌ ඉතුරුලා තියෙන්නේ තන්නේ මේ වෙලාව මොක් කියලා ඉතුරුලා තියෙනවා. දැන් මොකද කරන්නේ? ක්‍රියාමූලය අවසන් වෙලා තියෙන්නේ ආ ඕ වල සරි ආ වල සරි වලින් නෙමෙයි. කියන්නේ මොකද්ද? මේ ආ ඕ සරි වලින් නෙමෙයි ක්‍රියාමූලය අවසන් කරන්නේ. එතකොට මම මොකද කිව්වේ? ක්‍රියාමූලය අවසන් කරන්නේ ආපෝවල සරෙන් ආවම සර වලින් නෙමෙයි නම් මොකද ඒකෙන් දෙන්නේ? ඔස්සේ. ක්‍රියාවලිය අවසන් කරලා තියෙන්නේ ආපෝ සර වලින් නෙමෙයි නම් ඔස්සේ දානවා. එච්චරයි. ඊට පස්සේ බලන්න මේ මොකස්සේ? කෑව. මම කෑවා. අතීතෙන් කියන්නේ මම කෑවා. මම කෙල්ලෙක් කියලා කෑවා. කියන්නේ නැත්නම් කන්න පුළුවන්. කියන්නේ
යාළුවෝ සෙට් වුණා මම කියන්නේ මං කෑවා. එහෙම කියලා කියනවා. හරි නැන්දම් උන්ට ආදේට කණ්ඩත් උයදී. ඒක කියනවා මං කෑවා. එහෙම කියලා. මොකක්ද කියන්නේ කන ඒ මුල්සෙවකින් තියෙන දාපත් ඉවත් කරා. මොකද කියන්නේ ඔස්සෙව දෙන්නවා. මොකොස්සෙව කෑවා. හරිද? ඊට පස්සේ බලන්න ක්‍රියාමූලය අවසන් කරලා තියෙන්නේ හදාගෙන. මොකද ක්‍රියාමූලය අවසන් කරලා තියෙන්නේ හදාගෙන. කෙලිම මොකද්ද අපි දන්නේ? හදා කෙලිම ඉවත් කරා. හදා කෙලිම ඉවත් කළා දැම්මා. කෙලිම දානවා. හෙස්සේ. මොකද ක්‍රියාමූලය කෙලිම හදා ඉවත් කරලා පස්සේ ඉල්තර තියෙන්නේ මොකද වෙන්නේ? හෙස්සේ වෙනවා. හදා අයින් කරලා පස්සේ කෙලිම වෙන හෙස්සේ දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හෙස්සේ වැඩ කරනවා. වැඩ කරනවා කියන අතීත කාරණාවයි කියනවා. ඊට පස්සේ බලමු උදාහරණයක් තියෙන කියලා. බලන්න කියනවා. චලනේ හන්නේ වශය. මොකක්ද කියන්නේ? චලනේ හන්නේ වශය. මොකක්ද කියන්නේ? චලනේ ගියවුදේ හන්නේ කොරියාවට වශය. ආවා. ඒ කියන්නේ මොකද්ද? බලමු. ගියවුදේ කොරියාවට ආවා කියලා තමයි ඒ කියන්නේ. හරිද? ඊවල ගිය අවුරුද්දේ කොරියාවට ගියාවට ගණනනවා. ගිය අවුරුද්දේ කොරියාවට ආවා. ඊට පස්සේ බලන්න මොකද? ඒ කියන්නේ අතීතේම තමයි කියන්නේ. දැන් අතීතේ කියලා කියන්නේ කරපු දැන කියන්නේ. ඒක තමයි අතීත කාලේ කියලා කියන්නේ. හරි. ඊළඟ බලන්න. 어제 방을 먹었어요. 뭐가 되겠니? 어제 방을 먹었어요. 예, 방 깨라. 어제 예, 방. 뭐가 되겠니? 방 여기. 방을 어제 방을 먹었어요. 예, 방 깨라. 뭐가 되겠니? 그 다음에 어상가디네. 오월인데 게임만 넣었어요. 이 방 해요. 하는 난 이랑이 같은 얘기는 지난주에 쇼핑했어요. 뭐가 되냐니? 지난주에 쇼핑했어요. 뭐가 되냐니? 지난 기어 지난주에 기어 주는 사비에 지난주에 기어 사비에 쇼핑했어요. 쇼핑하다가 되는 거 쇼핑하다가 쇼핑 කරනවා ගොඩක් ගෑනු කට්ටිය කියන්නේ කැම්බේ හොදනවා නේද shopping කරන්න වගේ හොඳ දන්නවා කියන්නේ කෝල් නම් දන්නේ කෝල් එකකින් හරි අයින් ඉස්සරහයි කෝල් වලට දෙන්නේ තමයි මොනවාද බයික් එකක් ගන්න එක පොඩි වාහන කෑල්ලක් ගන්න එක ඕක තමයි කෝල් එකෙන් දෙන එක මෙහෙම එහෙම මේ ගෙල්ලොත් තියෙන ගෙලිමාවේ shopping කරනකොට ඒක වැඩි දෙයක් නැහැ හරි මේ ඒ නිසා මේ ඒකෙන් තමයි shopping කියන්නේ මොකද shopping හදා කියන්නේ shopping කරනවා ඒ කියන්නේ shopping කරනවා කියන්නේ බා ඒ මොනවද දෙන්නේ shopping කරනවා කියන්නේ shopping කරනවා හරිද හරි බලන්න 지난주에 shopping 했어요 මොකද ගිය සතියේ shopping කරා මොකක්ද කියන්නේ ගිය සතියේ shopping කරා කියන්නේ කරලා ඉවරයි ක්‍රියාවලිය අවසන් වෙන්නේ හදාවලින් කියන්නේ හදාගන්න කරා එස්සෙව දෙනවා shopping 했어요 ये सब shopping කරා මම ආයෙත් පොඩක් මතක් කරන්න ක්‍රියාවලියක් අවසන් කරලා තියෙන්නේ ඕ වලින් නම් අස්සෙව දානවා ඕ වලින් නෙමෙයි නම් ඔස්සෙව දානවා හදාගෙන නම් කෙලිම හදාගන්න කරා හෙස්සෙව දෙන්න හරි මම හිතනවා අතීත කාල ව්‍යාකරණ ගැන තේරෙන්න කියලා අද සාමාන්‍ය භාෂාවකින් අපි ප්‍රතිකාර කරන්න බලනවා හරි අපි තවත් දෙයකින් හම්බෙන්නේ සිංහල දෙනාට සුබ